හයි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මේ ටිකේ කැම වීඩියෝස් නැති නිසා බලමුද මං ගියේ රෝන්දේ මොකද්ද කියලා. ඔන්න මේ උදෙන්ම එයාගේ තේකෙන් තමයි දවස පටන් ගන්නෙ. ඉතින් උදෙන්ම තේ එකක් හදලා ගෙනත් දුන්නා. අතට මේ සෙන්සුරාදා දවස අපි මෙහි ගියේ සිකුරාදා. අපි අද ආවේ අනුරාධපුරේ. සිකුරාදා තමයි ගියේ. මම සිකුරාදා වීඩියෝ එකක්වත් ගත්තේ නැහැ. මට ඒ දවස් සැනසෙල්ල ඉන්න ඕන මූඩ් එකක් තිබෙත් නැහැ. ඔන්න මේ සෙන්සුරාදා තමයි ඉතින් වීඩියෝස් ගන්න පටන් ගත්තේ. මේ ඉතින් පූල් එකට යන්න ලෑස්ති වෙලා හොඳ ෂොට් එකක් එනකන් සැරෙන් සැරේ එකම ටික වීඩියෝ කර හිටියා පොඩ්ඩක් හස්බන්ඩ් ලෑස්ති වෙලා එනකන්. ඉතින් මම මේ කෝලම් කරන අස්සේ අපේ කයෙල් ලයිට් දානවා ඕෆ් කරනවා එයා ලයිට් වලින් සෙල්ලම් කරනවා. ඉතින් ලයිට් සෙටින්ග්ස් වෙනස් වෙනවා මේ වීඩියෝස් වල. මේක අපි ලොක්කොට ප්ලෑන් කරලා ගිය ගමනක් නෙමෙයි. කොහේ හරි ලොන් වීකෙන්ඩ් එකට එළියට යනවා කියලා හිටියට මේ අනුරාධපුරේ යන්න හිටියේ නැහැ. එදා උදේ ප්ලෑන් කරලා තමයි මේක ගියේ. ඒ වගේම අපි යන අතරමැදදී තමයි හොටෙල් එකකට බුකින් එක දැම්මේ. අපි නැවතුනේ අසෝරා කියන හොටෙල් එකේ. ඉතින් මේකේ ලස්සන පූල් එකක් තියෙනවා. පූල් වීව් එක හරිම ලස්සනයි. ඔය එහා පැත්තෙන් පේන්නේ නූරවැව. ඒකත් එක්ක ලස්සනට පූල් එක හදලා තිනවා. හරිම ලස්සනයි. පූල් එකේ අපි පැය එකමාරක් විතර හිටියා. ඉතින් මෙතනදී අපේ කයල්ට යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාලා අපි දැන් මේ යන්නේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඔන්න මේ තමයි ඉතින් අපේ උදේ කෑම වේල. අපේ කයලුත් පැත්තකට වෙලා එයාගේ කෑම එක එන්ජොයි කරනවා. මට නම් හරිම ආසයි හිතුණා. මොකද එයා හරිම ලස්සනට පිළිවෙලකට කෑවා. සාමාන්‍යයෙන් ගෙදරදී නම් ඔහොම කන්නේ නැහැ. මෙතනට ඇවිල්ලා ෆෝන් එකක්වත් නැතුව ලස්සනට එයාට බෙදලා දුන්න ඔක්කොම ටික කාලේ ඉවර කරා. ඔන්න ඊට පස්සේ අපි ආයෙත් හොටෙල් එකේ ටිකක් ඇවිදලා සෙල්ෆි ටිකක් එහෙම අරගෙන බඩු ටිකක් පැක් කරගෙන දැන් මෙතනින් පිටත් වෙන්න තමයි හදන්නේ. ඔන්න එදා දවසේ අනුරාධපුරේ මිමු කියලා අපි තීරණය කරේ එදා උදේ අපි හිටපු හොටෙල් එකේ නිසා බුකින්ග්ස් තිබ්බේ නැහැ. අපිට වෙන තැනකට යන්න උනා. ලොන් වීකෙන්ඩ් එක නිසා ගොඩක් හොටෙල්ස් බුක් වෙලා අන්තිමට කොහොම අමාරුවෙන් එක තැනක් හොයාගත්තා. ඉතින් ඒ යන අතරේ අපිට තැඹිලිත් හම්බුණා. ඉතින් මෙතනින් තැඹිලි ගෙඩියක් බීලම අපි ගමන පිටත් වුණා. ඔන්න මේ තියෙන්නේ අපේ දෙවෙනි නැවතුම 4 point resort කියලා. මේකත් අනුරාධපුරේමයි. හරිම ලස්සන හොටෙල් එකක්. ඉතින් අපි මෙතනට ඇවිල්ලා ටී දෙකකුයි ස්නැක් එකකුයි ගෙන්නගෙන කාලා ඊට පස්සේ බබත් නිදාගත්ත නිසා අපි දෙන්න චුට්ටක් නිදාගත්තා. මොකද අපිට ආයෙත් හවස මහසෑයට යන්න තියෙන නිසා. ඔන්න මේ දැන් හවස 5ට විතර අපි ලෑස්ති වෙලා රුවන්වැලි සෑයට යන්න තමයි හදන්නේ. අපි ඊයේ දවසේ ජයශ්‍රී මහ බෝධියටයි රුවන්වැලි සෑයටයි ගියා. ඒ වුණාට පොයේ නිසා ගොඩාක් සෙනග හිටියා. ඉතින් මට හිතුණා අදත් අපි අනුරාධපුරේ ඉන්න එකේ මහසෑයට යන්න ඕනි කියලා. මොකද මං යන්න ආසම තැනක්. ඒ නිසා අපි අදත් මහසෑයට යන්න තීරණය කළා. සම්බුදු සරණයි. වා. සෙබුදු සරණයි. සෙබුදු සරණයි. යනවා. ඉතින් අපි මගින් මල් අරගෙන මහසෑය වදින්න ආවා. වැඩි වෙන්නේ නැති වුණාට මම ලංකාවේ යන්න ආසම තැනක් තමයි රුවන්වැලි සෑය කියන්නේ. හරිම හිත නිවනවා. මං හරිම ආසයි යන්න. සෑය වැඳලා එනකොට මෙතන දන්සලකුත් හම්බුණා. පානුයි පරිප්පුයි. ඉතින් අපි දන්සලත් වැඳගෙන එහෙමම ගෙදර එන්න පිටත් වුණා. එනකොට මෙන්න මේ බණී හිටියා මෙතන. ඉතින් බබාට අරන් දුන්නා. ඇත්තට මේක බබාට වඩා මට තමයි උමනාව තිබ්බේ. ඉතින් බබාගේ පිටින් දාලා බබාගේ අම්මා එකක් ගත්තා. හැබැයි ඉතින් මේක ගත්තට පස්සේ අපේ කය මාර මාස වුණා මේකට. You're my pumpkin. Honey bunny. Yay, very nice. ඉතින් ඔන්න පහවදා උදේ ඉරිදා උදේ ඉතින් අපි උදේ කෑම අරගෙන ඊට පස්සේ පූල් එකට ගිහිල්ලා පැයක් විතර පූල් එකේ පොඩ්ඩක් සෙල්ලම් කරලා ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. නාතරේ ඔන්න අපි ලන්ච් එකක් ගත්තා. මේ බොජුන්හල කියලා. මේකත් අනුරාධපුරේමයි. අපි කලින් පාර ඇවිල්ලත් මෙතනින් කෑවා. උනාට මේ පාර මේ තැන හොයාගන්න බැරුව හිටියේ. මොකද අපි පාරවල් එහෙම වැඩිය දන්නේ නැති නිසා. ඉතින් කොහොම හරි යන අතරේ හම්බෙලා තමයි මෙතනට ගියේ. හරිම ලස්සනයි. කෑමත් රසයි. මේ විදිහට තමයි අපේ දවස් 3ක අනුරාධපුර ගමන නිමා වුණේ. ඉතින් මේ හැම දෙයක්ම ඒ වෙලාවේ ප්ලෑන් කරලා ඒ වෙලාවේ තීරණ අරගෙන කරපු දේවල් හොටෙල්ස් උනත් යන ගමන්ම තමයි බුක් කරේ. ඉතින් ඒ උනාට මේ වගේ ලස්සන ට්‍රිප් එකක් අපි ඉවර කරා. අන්තිම මොහොතේ හරි vlog එකක් ගේන්න ඕනි කියලා මම වීඩියෝස් උත් ගත්තා. ඔයාලටත් බලන්න අරගෙන ආවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.